අදත් සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා මේ දිනවල කතාන ප්‍රධාන මාතෘකාව තමයි ඉන්දියානු පාකිස්තානයේ ගැටුම් උග්‍රවීම. මේකට බලපෑපු ප්‍රධානතම හේතුව තමයි 2025 අප්‍රේල් 22 වන දින ඉන්දියාවේ ජම්බු හා කාශ්මීරයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය. මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙනවා. මෙම ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ද රෙසිටන්ස් ෆ්‍රොන්ට් ත්‍රස්තවාදී කණ්ඩායම බාර ගන්නවා. ඒ ත්‍රස්තවාදී කණ්ඩායම පාකිස්තානු ත්‍රස්තවාදී කණ්ඩායමක් වෙනවා. ඉන්දියාව චෝදනා කරන්නේ මෙම ත්‍රස්තවාදීන්ට පාකිස්තානයේ රජය සහාය දක්වන බවයි. මේ හේතුවෙන් තමයි වර්තමානයේ ඉන්දියානු පාකිස්තානු ගැටුම උග්‍රවීමට බලපාපු ප්‍රධානතම හේතුව. හොඳයි, අපි යමු අද වීඩියෝ එකට. අපි අද කතා කරන්නේ පාකිස්තානයේ සතුව පවතින බලවත්ම න්‍යෂ්ටිකවි පහක් පිළිබඳව. එම න්‍යෂ්ටිකයිවල ප්‍රබලත්වය ඇතුළු පුදුම හිතන කරුණු රාශියක් පිළිබඳව අපි අද කතා කරමු. අංක 5 නාස 2011 වසරේදී පළමුවරට ලෝකයට හඳුන්වා දෙන නාස මිසයිල් එක ටැක්ටිකල් ලෙවල් නියුක්ලියර් එකක් ලෙස සැලකෙනවා. ටැක්ටිකල් ලෙවල් කියන්නේ යුද භූමියේදී සීමාවශයෙන් භාවිතා කිරීමට නිර්මාණය කළ නියුක්ලියර් ආයුධ වෙනවා. මේ මිසයිලය නිර්මාණය කරන්නේ පාකිස්තානයේ නැෂනල් ඩිවලොප්මන්ට් කොම්ප්ලෙක්ස් කියන ආයතනය මගින්ය. මෙම මිසයිලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ බැලුවොත් නාස මිසයිලය මොබයිල් මල්ටිබැරල් ලෝන්ච් එකක් මත සවි කරලා තියෙනවා. එකවර මිසයිල 4ක් ලෝන්ච් කිරීමේ හැකියාවක් මෙම ලෝන්ච් එකකට පවතිනවා. ඔබ මේ දකින්නේ මල්ටිබැරල් ලෝන්ච් එකයි. මේ ෂෝට් රේන්ජ් බැලිස්ටික් මිසයිල් එකක් වෙනවා. මේ හරහා කිලෝමීටර් 60ත් 70ත් පමණ දුරකට ප්‍රහාර සිදු කිරීමට හැකි වෙනවා. මෙම මිසයිලයේ වේගය මැක් 4ත් 5ත් අතර වේගයක් ගන්නවා. ඒ කියන්නේ ශබ්දයේ වේගය වගේ 4ත් 5ත් අතර වේගයකින් ගමන් කිරීමට මේට හැකි වෙනවා. පැයට කිලෝමීටර් වලින් ගත්තොත් පැයට කිලෝමීටර් 4900ත් 6125ත් අතර වේගයකින් මේ මිසයිලයට ගමන් කිරීමට හැකි වෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ යුද්ධ ටැංකි ආමඩ් වෙහිකල් විනාශ කිරීම සඳහායි. අංක 4 ශහීන් 1 2003 වසරේදී පාකිස්තානයේ න්‍යෂ්ටික අවි යටතට ඇතුළත් වූ ශහීන් 1 කියන්නේ චීනයේ M11 නැමැති මිසයිල් සංකල්පයට අනුව නිර්මාණය වූවකි. මේ නිර්මාණය කරන්නේ පාකිස්තානයේ නැෂනල් ඩිවලොප්මන්ට් කොම්ප්ලෙක්ස් කියන ආයතනය මගින්ය. මෙම මිසයිලයේ තවත් වැඩි දියුණු කළ ආකෘතියක් ලෙස ශාහීන් 1A හඳුන්වා දෙනවා. ශාහීන් 1 මගින් කිලෝමීටර් 750 දුරකට ප්‍රහාර සිදු කරන අතර ශාහීන් 1A මගින් කිලෝමීටර් 900 දුරකට ප්‍රහාර සිදු කිරීම සිදු කරනවා. ශාහීන් 1 ශාහීන් 1A න්‍යෂ්ටික මිසයිල හයිපර්සොනික් මිසයිල වෙනවා. ඒ කියන්නේ ශබ්දයේ වේගයෙන් 5 ගුණයකට වඩා වැඩි වේගයකින් මෙම මිසයිල වලට ගමන් කිරීමේ හැකියාවක් පවතිනවා. ශාහීන් 1 මිසයිලය මැක් 8ත් 10ත් අතර වේගයක් ගන්න අතර ශාහීන් 1A මිසයිලය මැක් 10ත් 12ත් අතර වේගයකින් ප්‍රහාර සිදු කරනවා. මෙම ශාහීන් 1 හා 1A මිසයිල කිලෝටෝන් 12ත් 25ත් අතර පරමාණුක බලයක් වර්හෙඩ් හරහා රැගෙන යනවා. ඒ හරහා සම්පූර්ණ නගරයක්ම විනාශ කිරීමේ හැකියාවක් මෙම මිසයිලයට පවතිනවා. අංක 3 බාබූර් 2005 වසරේදී බාබූර් මිසයිලය පාකිස්තාන යුද හමුදාවේ සේවයට ඇතුළත් වන අතර මේ දිගුදුර බැලිස්ටික් මිසයිලයක් වෙනවා. මේ නිර්මාණය කරන්නේ පාකිස්තානු නැෂනල් ඉන්ජිනියරින් සමාගම හා එයා වෙපන් කොම්ප්ලෙක්ස් යන ආයතන එකතුවයි. බාබූර් මිසයිලයේ වැඩි දියුණු කළ කොටස් 4ක් තියෙනවා. බාබූර් 1 මේ මිසයිලය හරහා කිලෝමීටර් 700ක් දුරකට ප්‍රහාර සිදු කිරීමට හැකි වෙනවා. බාබූර් 1B මේ හරහා කිලෝමීටර් 900ක් දුරකට ප්‍රහාර සිදු කිරීමට හැකි වෙනවා. බාබූර් 2 මෙමගින් කිලෝමීටර් 1000කට ආසන්න දුරකට ප්‍රහාර සිදු කිරීමේ හැකියාවක් පවතිනවා. බාබූර් 3 මේ මිසයිලය සම්බරින් ලෝන්ච් මිසයිලයක් වෙන අතර මේ හරහා කිලෝමීටර් 450ක් පමණ දුරකට ප්‍රහාර සිදු කිරීමට හැකි වෙනවා. බාබූර් මිසයිල් වල වේගය මැක් 0.7ත් 0.8ත් අතර පවතිනවා. පැයට කිලෝමීටර් වලින් ගත්තොත් පැයට කිලෝමීටර් 850ත් 980ත් අතර වේගයක් මේ වගේ පවතිනවා. අංක 2 ගෞරි ගෞරි මිසයිලය උතුරු කොරියාවේ නෝඩෝන් 1 මිසයිලය මූලික කරගෙන සංවර්ධනය කරනවා.
මෙය 2003 වසරේදී පාකිස්තානු හමුදාවේ සේවයට ඇතුළත් වෙනවා. මේ නිර්මාණය කරන්නේ කාන් රීසර්ච් ලැබොරටෝරීස් ආයතනයයි. මෙම මිසයිලයේද ප්‍රභේද 3ක් පවතිනවා. ගෞරි 1 මේ හරහා කිලෝමීටර් 1500ක් පමණ දුරකට ප්‍රහාර සිදු කිරීමේ හැකියාව පවතිනවා. ගෞරි 2 කිලෝමීටර් 2300ක් දුරකට ප්‍රහාර සිදු කිරීමට හැකියාව පවතිනවා. ගෞරි 3 මේ සංවර්ධන කටයුතු නවතා දමා තිබෙන අතර මේ සංවර්ධනයේ වූවා නම් කිලෝමීටර් 4000ක් පමණ දුරකට ප්‍රහාර සිදු කිරීමේ හැකියාව පවතින බව පවසනවා. ගෞරි මිසයිලයේ වේගය මැක් 7ත් 8ත් අතර වේගයක් පවතිනවා. මෙහි සුවිශේෂත්වය තමයි මේ මිසයිල පාකිස්තානයේ පළමු න්‍යෂ්ටික ආයුධ රැගත් මධ්‍යම පරාසයේ බැලිස්ටික් මිසයිලයක් වෙනවා. ඒ වගේම තමයි මේ මිසයිලයට GPS තාක්ෂණය නොමැතිව වුවද ඉලක්කය සොයා ගැනීමට හැකි වෙනවා. ඒ මෙහි පවතින ඉන්ටර්නැෂනල් නැවිගේෂන් සිස්ටම් එක හේතුවෙනි. මොකද්ද පාකිස්තානයේ පවතින බලවත්ම න්‍යෂ්ටික අවිය? ඒ පිළිබඳව ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. මේ පිළිබඳව අපි වෙනමම වීඩියෝවකින් කතා කරමු. එම වීඩියෝ සමග හමුවීම බලාපොරොත්තු සමුගන්නවා. ඔබට සුබ දවසක්.